ඒකේ කෘමියෝ පිරීලා ඇති. නළුවා වුණාට මොලයක් නැද්ද මන්ද පිස්සුද මේ ගෙවල් වල ඉන්න? නවතින්න. මොකද අර පඩිපෙළ දිහා බලන්න. ඊටාම දරුණු කෘමියෝ ටිකක් කැම්ප් හදාගෙන. ඇසිස්ටන්ට්ලා මට කෘමිනාශක බෝම්බයක් දෙන්න. මං ඒගොල්ලන්ට හොඳ වැඩක් කරන්නම්. සහයකිනි මේ ප්‍රහාරයට යන්නේ මං විතරයි. කෝ දෙන්න බෝම්බය අතට. මං විනාඩි 5කින් ආවේ නැත්තම් මෙන්න මේ ලියුම අපේ අම්මට දෙන්න. ඇඩම් මහත්තයා හරි කෙලින් වැඩ කරන මහත්තයෙක් වගේ මට නම් පේන්නේ. ඇඩම් මහත්තයා ඔයාට කරදරයක් නෑ නේද? ඉක්මන් කරන්න. අපි දැන් ගියේ ඇතුළට යන්න ඕනේ. උන් නැත්තම් පෙරලා පහර දෙයි අපිට. තවත් දරුණු ප්‍රශ්නයක් මගේ එනවා. වවුල් ප්‍රශ්නයක්. මට තේරෙන විදිහට කවුරු වුණත් මේ ගෙදර ඉන්නේ වවුල්ලන්ටත් කොටසක් දීලා තියෙනවා වගේ රෙන්ට් එකට. කවුද? කවුද කියලා හිටියේ අපි අඳුරන්න බැරිද මේ සැකී ස්කුබී දෙන්නනේ. මම ඇඩම් කුමිනාශක සමාගමේ අධිපති. මෙන්න මගේ කාඩ් එක. පොඩ්ඩක් ඉන්න. කොමේ කාඩ් බඳුන දැන් අපිට ඒක ඕනේ. මේ ඔයාට පේන්නේ නැද්ද ඔය බන්දේසි අල්ලගෙන හොල්ම නැද්ද කොහෙද? ඕවා මේ චිත්‍රපටිකාරන්ගේ පොඩි චිමික් ගණන් ගන්න පසගී. ඇත්තද? මම ගියා. මාත්තෙනවා ඇත්තම කියනවනම් මම ඔයාගේ ගෙදරට වැඩිය අර ගෙදරට කැමතියි. සමා වෙන්න මිස්ටර් ඩොන් ඇඩම්ස්. මං කොහොමත්ම කැමති නෑ මේක දර කෘමිනාශක හිනවට. ඇත්තම කියනවනම් ඔයාගේ අදහසට අපිත් ගරු කරනවා. එහෙම නේද අපි යමු නේද? ඒ විදිහට කතා කරන්න එපා ශගී. මට ඕනෑ මගේ රාජකාරිය අකුරට කරන්න. ඒක කරලා තමයි මම පස්ස බලන්නේ. ඔයාගේ කැමැත්තක්. එන්නකෝ ඇතුළට. ඒ ෆෙඩි පොඩ්ඩක් හොව්. ඇයිෂගේ මොකද වෙලා තියෙන්නේ? පොඩි සීක්‍රට් එකක් තියෙනවා. ඔව් මොකද කියන්නේ? ඇතුළට යන්නේක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ. ඒ මොකද? අර බටලේරුවා. නෑ මට කිසි වැඩක් පෙවුන්නේ. එයාගේ හැසිරීම රටාව මට ඇල්ලුවේ නෑ. එයා කෙරුවේ අපිට ගේ ඇතුළට ආරාධනා කරපු එකනේ. ඒක තමයි මට තියෙන බය. ඔව් මටත් සැකයි. ඔය දෙන්න ඉතින් කොයි වෙලාවෙත් කලබල වෙනවනේ. හැබැයි ඉතින් එයා නම් පොඩ්ඩක් අමුතුයි තමයි. ඒ වුණාට මට නම් විශ්වාසයි එයා අහිංසක මිනිස්සෙක් කියලා. හරි නැද්ද? ඔව් අහිංසකයි රටක් වට යෙවුනට ඔය බටලේරුව තමයි හොල්මන් චිත්‍රපටි වල හැමදේම කරන්නේ. ඔව් ඒක ඇත්ත. ඔය චිත්‍රපටි වලදී කරන දේවල් අපි කට්ටියටත් කෙරුවොත් එහෙම අපි මෙතනින් යන්නේ නෑ. අදහස හොඳයි ස්කුබී අකුරුත් ගැලපෙනවා. එකපාරක් කිව්වනේ පොඩ්ඩක් කලබල නොවී ඉන්න ෂෑක්. ඔයා තමයි ස්කූබියවත් බය කරන්නේ. ඉතින් මට ඒ වැඩේවත් හරියට කරන්න දෙන්නකෝ. මං අහන්නේ ඔයගොල්ලෝ ඇතුළට යන්නේ නවද නැද්ද?